අද අපි කරන්න යන්නේ ත්‍රිකෝණමිතිය වල තියෙන සාධාරණ විසඳුම් නැත්නම් ට්‍රිගොනොමෙට්‍රි වල ජෙනරල් සොලියුෂන්ස් කියන පාඩමේ ත්‍රිකෝණමිතිය කොටසක්. ඉතින් අපි බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ සයින් කර්ව් එක ගැන අපි දන්නවා සයින් කර්ව් එකේ තියෙන බිඳුවෙන් පටන්ගෙන 90 දී 1 වෙනවා. අපි දන්නවා sin x එක graph එකක් නම් ඒක තියෙන්නේ ධන එකත් ඍණ එකත් අතර. ඒ කියන්නේ මෙතන ධන 1 මෙතන රින්න එක තියෙනවා. එතකොට මෙන්න මෙහෙම යන්නේ. එක තියෙනවා මෙහෙම දිගටම. මෙහෙම රින්න එක තියෙනවා. හරි. එතකොට දැන් මම මේකෙත් භාගි graph එකක් ඇඳලා ඒත් එක මේ ඉරත් තියෙන රතු පාටියට තියෙන තියෙන graph එක يعني y = half කියන එක. දැන් මට හොයන්න ඕනේ sin x = half වෙන මොහොතේදී මේකේ solution එක. يعني x වලට solution එක. x වලට උත්තරේ. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන කීප තැනකින්ම මේ graph එක කැපිලා තියෙනවා පේනවා. මෙතනින් කැපිලා තියෙනවා sin x එකයි භාගේ. මෙතනත් කැපිලා. මෙන්න මෙතනත් කැපිලා. මෙතනත් කැපිලා. මේ intersect වෙලා තියෙන හැමතැනම මොකද්ද වෙලා? ඒ පෙන්වන්නේ sin x equals වෙන sin x එක half graph එකට equal වෙන අවස්ථාව. ඒ කියන්නේ x ගේ solutions ටික තමයි පෙන්වලා තියෙන්නේ. හරි අපි දැන් දන්නවා sin x half කියන්නේ sin වලින් ගත්තොත් අපි දන්නවා sin 30 කියන්නේ භාගයයි කියලා. අපි හොඳටම දන්න අගයන්නේ ඒක. එතකොට ඒ කියන්නේ sin 5 බෙදීම 6 සමානයි භාගය. 5 බෙදීම 6 කියන්නේ අංශක 30යි. එතකොට මට ලියන්න පුළුවන් මෙතන 5 බෙදීම 6 කියලා. දැන් බලන්න මේ graph එක symmetric නේ. මේ graph එක තියෙන්නේ මෙන්න මෙහෙම. මේක symmetric. මේක දෙකට බෙදෙනවා. එතකොට මේ පැත්තෙන් මම මෙහෙම 5 බෙදීම 5 බෙදීම 6 කරලා ගත්තොත් මේ පැත්තෙත් 5 බෙදීම 6ක් තමයි අනිවාර්යයෙන් මෙහෙම කැපෙන්න ඕනේ. එතකොට මෙතන කැපිලා තියෙන්නේත් 5 මේකේ මෙන්න මේකේ අගය يعني මේකේ x මේකේ අගය තමයි 5 බෙදීම 6 කියන්නේ. මේකෙත් 5 බෙදීම 6යි. මේ දිගටම 5 බෙදීම 6යි. දැන් අපි දන්නවා මේ graph එකේ අනන්තය කරා මේ graph එක යනවා. මේ අනන්තය කරා මෙහෙට දකුණු පැත්තට යද්දි වම් පැත්තට යනවා ඍණාන්තය ධනාන්තයයි. ඉතින් මේ හැම එකම තියෙන්නේ 5 බෙදීම 6 කියන ગેප් එක තමයි හැම වෙලෙම තියෙන්නේ. එතකොට අපිට මේක ගන්න පුළුවන් සොලියුෂන්ස් එක අපිට 60 පෙන ටික ගත්තොත් අපිට පේනවා 5 බෙදීම 6 තියෙනවා. ඊට පස්සේ තියෙනවා 5 අඩු කිරීම 5. ඒ කියන්නේ අපිට මෙන්න මේ අගේ ඕනේ. ඒ අගේ එන්නේ 5 ගෙන් මෙන්න මේ අගේ අඩු කරොත් මෙන්න මේ පොයින්ට් එක එනවා. එතකොට මේ කැපිලා තියෙන ඉන්ටර්සෙක්ට් පොයින්ට් එකට අපිට ඕනේ. එතකොට 5 බෙදීම 6 ඊට පස්සේ 2.5 මෙතන තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ 5 බෙදීම 6. 2.5 plus 5 බෙදීම 6යි 3.5 ගෙන් ආයෙත් අඩු කරන්න ඕනේ 5 බෙදීම 6. එතකොට මේ පැත්තෙන් ගත්තොත් 5 තියෙනවා ඍණ 5 බෙදීම 6. ඍණ 5 වලට එහා පැත්තෙන් තමයි තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මේ ගත්තොත් 2.5 එකතු කිරීම ඍණ 5 බෙදීම 6. 2.5 ඍණ 5 බෙදීම 6. 2.5 ගෙන් අඩු කරලා. එකතු කරලා. මේ පැත්තේ ඍණනේ. එතකොට ධන එකක් තමයි ධන 5 බෙදීම 6ක් තමයි එකතු කරලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ රටාව වල මේකට අපි සොලියුෂන් එක ලියන්න පුළුවන්. මෙහෙමයි. දැන් මේක අපිට මේ භාග කියන එකට ගත්තොත් x සමානයි. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතනින් ගත්තොත් මේ 5 2.5 3.5 ඍණ 5 ඍණ 2.5. එතකොට මේකේ වෙලා තියෙන්නේ මොකක් හරි n. ඒ කියන්නේ n value එකක්. අපි හිතමු n5 නම් n එක අපි belongs වෙන්න ඕනේ 1 2 3 ධන නිකල සංඛ්‍යානේ. එතකොට මේක z වලට යනවා. z වල අනිවාර්ය value එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ එකතු කිරීම 5 බෙදීම 6යි. මේකට තමයි මේන් ඇන්ගල් එක කියන්නේ. 5 බෙදීම 6 කියන්නේ අපිට බිඳුවේ ඉඳන් වමට හෝ දකුණින් හෝ අපිට ලබා ගන්න පුළුවන් මුල් මාර්ගය තමයි 5 බෙදීම 6 කියන්නේ. මේන් ඇන්ගල් එක කියලා අපි හඳුන්වනවා. ඒ ඇලියු එක තමයි එතන දාන්නේ. එතකොට දැන් මෙහෙම තමයි මේ graph එකට solution එක ලියන්නේ. අපි ඕනම graph එකකට sin ඕනම graph එකකට අපි solution එක ලියනවා නම් මෙන්න මේක තමයි සමීකරණය වෙන්නේ. මේක මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම n මෙතනට දාන්න ඕනේ මේන් ඇන්ගල් එක. මේක යූස් කරන හැම වෙලාවෙම අපි අනිවාර්යයෙන්ම දාන්න ඕන එකක් තමයි
මේක මේකට මෙන්න මේ නිකල සංඛ්‍යාවලට මේක වැලියු එකක් කියලා. එතකොට ඒ මොකද අපි කරේ sin graph එක තමයි අපි කරේ. අපි දැන් පැත්තකින් තියමු. මෙන්න මේක තමයි අන්තිම සාධාරණ විසඳුම sin වලට. එතකොට අපි යන් cos x වලට cos x වලත් කොහොමයි තියෙන්නේ? අපි මම ඒ වගේම අඳගත්ත graph එකක් එක බෙදීම මූල දෙකයි. අපි යන් හොඳ අංකයක් අපි ඔක්කොම දන්න අගයක් තමයි දාගත්තේ. එක බෙදීම මූල දෙකයි කියන්නේ cos 45 කියලා අපි හැමෝම දන්නවා. cos 45 කියන්නේ 5 කියන්නේ 180 නම් 180 බෙදීම 4 කියන්නේ 45යි. එතකොට මෙතන එන්න ඕනේ කීයද? 5 බෙදීම 4. මෙතන එන්න ඕනේ ඍණ 5 බෙදීම 4. බලන්න දැන් මේක තියෙන්නේ ජෝඩු ජෝඩු. මේ ඉන්ටර්සෙක්ට්ලා පොයින්ට් තියෙන්නේ ජෝඩු ජෝඩු. එතකොට මෙතනත් මෙන්න මේ ગેප් එක 5 බෙදීම 4යි. මෙතන ગેප් එක 5 බෙදීම 4යි. මේ හැම එකදීම ඒ ગેප් එක එකම ગેප් එක තමයි එන්නේ. මෙතනදිත් එහෙමයි, මෙතනදිත් එහෙමයි. හැම තැනකදී එහෙමයි. අනන්තය කරද්දී එහෙමයි. එතකොට දැන් මම මේකට මොකද ලියන්න ඕනේ? මෙහෙම ලියන්නකෝ දැන් මම ඉන්නේ සොලියුෂන් එක ලියන්නකෝ ඉස්සෙල්ලාම 5 බෙදීම 4 තියෙනවා මෙතනින් ළඟම එක. ඒ වගේම ඍණ 5 බෙදීම 4ක් තියෙනවා. ඒ දෙකම එකම ළඟ තියෙන්නේ. ඒක මම ලියා ගන්නවා. එතකොට මේ පැත්තෙන් තියෙනවා 2.5 ඍණ මෙතන තියෙනවා 2.5. දැන් බලන්න 90 දී මෙතන ඉඳන් මෙතනට තියෙනවා 180ක්. 5 නම් 2.5 වෙනකන් 180ක් තියෙනවා. ඒ වගේම මෙතන ඉඳන් මෙතනට 90ක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට 90ක් තියෙනවා. එතකොට දැන් මෙතන 5 බෙදීම 4ක් ගත්ත කියන්නේ කියන්නේ 45ක් ගත්ත කියන්නේ තව 45ක් මෙතන තියෙනවා. ඉතින් මෙතන මට ලියන්න පුළුවන් 2.5 ඍණ 5 බෙදීම 4යි කියලා. මෙතන 2.5 මෙතන 5 බෙදීම 4යි කියලා. මේ පැත්තට ගියොත් මෙතන ඍණ 2.5 තියෙනවා. ඍණ 2.5 ධන 5 බෙදීම 4 සහ ඍණ 2.5 ඍණ 5 බෙදීම 4. බලන්න ඕකට මෙතනත් අර ඉස්සෙල්ලා ගත්තා වගේම රටාවක් පේනවා. මෙතන 2.5 2.5 එක තියෙනවා 2.5 2.5 තියෙනවා. දැන් බලන්න මෙතනදී ගත්තොත් මම මේකට සොලියුෂන් එකක් ලිව්වොත් x සමානයි 2n5 ධන හෝරින 5 බෙදීම 4 කියලා මට ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන n බිඳුව වෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. 5 බෙදීම 4යි. මෙතන ධන හෝරින අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද අපිට පේනවා ධන ඍණ මේ ඇන්ගල්ස් ජෝඩු ජෝඩු තමයි වෙලා තියෙන්නේ. එතකොට මේකට සොලියුෂන් එකක් ලිව්වොත් මෙන්න මෙහෙම තමයි එන්නේ. x සමානයි 2n5 ධන හෝරින 5 බෙදීම 4. දැන් බලන්න මෙතනදී අපි ඕනම කොසයින් එකට ජෙනරල් සොලියුෂන් එක ලිව්වොත් x සමානයි 2n5 ධන හෝරින මේන් ඇන්ගල් එක. අපි ගත්තේ කොහමද? මෙන්න මේ උදාහරණය අපි ගත්තේ. ඒක හදලා ගත්තේ. මේන් ඇන්ගල් එක තමයි අරන් තියෙන්නේ. අනිවාර්යයෙන් මේකත් ලියන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි කොසයින් වලට තියෙන ජෙනරල් සොලියුෂන් එක. අපි tan වලටත් කොහොම යන් tan ප්‍රස්ථාරය ගත්තොත් මේව තමයි අපිට පෙන්නන්නේ. මෙතන 180 තියෙනවා. මෙතන 5 බෙදීම 2යි නැත්නම් 90යි. 90 දී ධන අනන්තය යනවා. මේක tan x මේක අනන්තය කරා යනවා. එතකොට දැන් බලමු මූල තුන කියන්නේ මොකද්ද? අපි දන්නවා tan x සමානයි මූල 3යි නම් sin x මොකද කියන්න sin x බෙදීම cos x සමාන වෙන්න ඕනේ මූල 3ට. එතකොට sin x මෙන්න මෙහෙම තිබ්බොත් නේද මේක මූල 3ක් විදිහට ආන්සර් එක එන්නේ. බලන්න මේ දෙකට මේ දෙක කැපිලා ගිහලා මූල 3ක් එනවා. ඒ කියන්නේ sin මෙන්න මේ වැලියු එක sin මෙන්න මේ වැලියු එක එන්නේ sin 60 දී. cos භාගය වෙන්නේ 60 දී. එතකොට අපි ලියන්න පුළුවන් tan 60 equals මූල 3යි. tan 60 equals මූල 3 කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට tan 60 කියන්නේ කීයද? 5 කියන්නේ 180 නම් 5 බෙදීම 3යි කියන්නේ 60. එතකොට මේ ඉන්ටර්සෙක්ට් වෙලා තියෙන හැම පොයින්ට් එකක්ම 5 බෙදීම 3. මෙතනත් 5 බෙදීම 3. මෙතනත් 5 බෙදීම 3. ඒ ඉන්ටර්සෙක්ට් වෙලා තියෙන පොයින්ට්ස් ඔක්කොම 5 බෙදීම 3 තමයි ඉන්ටර්සෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට එහෙම තමයි ඉන්නේ. හරි එතකොට දැන් අපි මේකේ උත්තර ටික දැන් අපිට පේන විදිහට උත්තර ටික ගත්තොත් මේ ඔක්කොම ગેප් එක 5 බෙදීම 3යි 5 බෙදීම 3යි. එතකොට අපිට පේන විදිහට ගත්තොත් බිඳුවේ ඉඳන් 5 බෙදීම 3ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි 5ට මේ ගණන් එකතු කරලා තියෙනවා. 2යි 5ට 5 බෙදීම 3ක් එකතු කරලා තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත් ඍණ 5ට 5 බෙදීම 3ක්
රින 2යි 5ට 5 බෙදීම 3. මේක නම් ලේසියෙන් ගොඩක් අපිට තේරෙනවා. n5 තමයි තියෙන්නේ. කියන්නේ 1 මෙතන 2 මෙතන බිංදුව මෙතන රින 1 රින 2 2යි 5ට ඇදලා තියෙන්නේ. එතකොට n5 බෙදීම මේන් ඇන්ගල් එක තමයි එන්න ඕනේ. n මේකට එනවා. අපි මේකටත් මේක තමයි ජෙනරල් සොලියුෂන් එක අපි ඕනම ත්‍රිකෝණමිතික ලිව්වොත්. දැන් මෙන්න මේ අපි graph එකට ලිව්වොත් මේකෙන් x සමානයි n5 බෙදීම 5 බෙදීම 2. ලේසි මේක ඇත්තම දෙයක් නෑ. මේ ටික මතක තියාගත්තොත් අපි මෙහෙම ගානකුත් හදමු. මම ගානක් දෙන්නම් ඕගොල්ලන්ට. මම ඒ එකම ගාන කීප විදිහට හදලා පෙන්නනවා. කොයි විදිහට හැදුවත් එකම ගානේ උත්තර එකම තමයි. දැන් බලන්න අපි මම ගානක් දෙන්නම්. sin 2x ඍණ sin x සමානයි 0 කියලා ගත්තොත් මම මෙතන රන් එකෙන් හදන්නම්. අපි ඔක්කොම දන්නවා sin 2x අපිට x කියන්නේ x විදිහට කියන්නේ මේක දෙක මෙතන 2x නේ තියෙන්නේ. අපිට x වලින් ලියන්න පුළුවන්. sin අපි දන්නවා sin 2a කියන්නේ 2 sin a cos a නේ. අපිට මේකත් එහෙම ලියන්න පුළුවන්. sin x cos x sin x මෙතන sin x පොදුයි. ඉතින් sin x එළියට ගන්නතොත් 2 cos x ඍණ 1 සමාන බිඳුව වෙනවා. එතකොට මට ලියන්න පුළුවන් sin x සමානයි බිඳුවයි ඕ 2 cos x සමානයි 1. يعني cos x සමානයි භාගයයි. sin x බිඳුව වෙන්නේ sin බිඳුවේදී අපිට ළඟම ඇන්ගල් එක cos x cos 5 බෙදීම 6 දී. දැන් මට මේ දෙකට ජෙනරල් සොලියුෂන් දාන්න තියන්නේ. අපි දන්නවා sin x වල ජෙනරල් සොලියුෂන් එක x සමානයි n5 නේ. n5 ධන එකේ n මේ ඇන්ගලේ බිඳුවයි නේ. ඇන්ගලේ බිඳුව. එතකොට x සමානයි n5. එතකොට cos වලට ගත්තොත් x සමානයි අපි දන්නවා 2 n5 ධන 5 ධන හොරින 5 බෙදීම 3යි. අනිවාර්යයෙන් ලියන්න ඕනේ n z. n belongs to z. එතකොට මේකෙන් එනවා මෙහෙම. අපි ලියන්න පුළුවන් 2 n5 ධන 5 බෙදීම 3යි x 2 n5 ඕ 1 n 5 බෙදීම 3යි කියලා. ඉතින් මේකෙන් එන ආන්සර්ස් ටික තමයි අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ මේක මම කිව්වොත් මට ඕනේ 5 ගෙයි ඍණ 5 අතර තියෙන උත්තර ටික කියලා. දැන් n ට බිංදුව දැම්මොත් මට එනවා බිංදුව කියන්නේ උත්තරේ. 1 දැම්මොත් 5. ඍණ 1 දැම්මොත් ඍණ 5. දැන් මට 5 ඍණ 5 අතරනේ ඕනේ. ඊට වඩා 2 දැම්මොත් 2යි 5 එනවා. ඒක මේක අතරට මේක අතරේ නෑ වැලියු ගන්න නෙමෙයි. ඒතර ඒක ගන්න බෑ. මේකට බිංදුව දැම්මොත් අපිට එනවා ඍණ 5 බෙදීම 3ක්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 5 බෙදීම 3ක්. මේක තමයි උත්තර ටික. එතකොට අපි මෙතන දෙවෙනි මෙතන එක දුවොත් මට අපි දන්නවා අඩු කිරීමක් ගුණිතයක් බවට පත් කිරීම. sin අඩු කිරීමක් කියන්නේ අපි දන්නවා cos sin. එතකොට 2 cos මේ වැලියු 2x ධන x එකතු කරා දෙකෙන් බෙදුවා. sin මේකෙන් මේක අඩු කරා x බෙදීම 2 සමානයි බිඳුවයි. එතකොට මේ දෙකට කපන්න පුළුවන්. දෙක බිඳුවේ තියෙනනේ පැත්තේ. එතකොට ඒ කියන්නේ cos 3x බෙදීම 2 සමානයි බිඳුවයි හෝ sin x බෙදීම 2 සමානයි බිඳුවයි. එතකොට මට මේක ලියන්න පුළුවන් cos 3x බෙදීම 2 cos බිඳුව වෙන්නේ අපි දන්නවා 90 දී. එතකොට 2 සමානයි cos 5 බෙදීම 2යි. sin බිඳුව වෙන්නේ sin බිඳුවේදී. එතකොට මට මේක ලියන්න පුළුවන් 3x බෙදීම 2 සමානයි cos කියන්නේ 2n5 නේ. 2n5 ධන හෝ ඍණ 5 බෙදීම 2යි. මට මේක සුළු කරලා ලියන්න පුළුවන් 4n5 5 බෙදීම 3යි කියලා. ඉතින් මේක තමයි මේකට එන්න උත්තරේ. මේකෙන් සොලියුෂන් ගත්තම තර ටික තමයි එන්නේ. මේ පැත්තෙන් එනවා x බෙදීම 2යි n5 බිඳුවයි x සමානයි 2n5 කියලා. මෙන්න මේ ආයේ උත්තර ටික ගත්තමත් අර උත්තර ටිකම තමයි එන්නේ. අනිවාර්යෙන් දාන්න ඕනේ මොකද්ද? n belongs to z කියලා.
හරි ඉරස තුන්ග මෙතඩ්ඩ ගත්තොත් මට හිතන මේක ලේසි මෙතඩ්ඩ කියලා සයින් 2x මම රින එකෙන් එහ පැත්තගෙන යද්දී සයින් x වෙනවා ඉදි මේක අපිට යන්න බලන් 2x සමානයි n5 ධන රින එකේ බලය මේන් ඇංගල x එතකොට දැන් මට මේ පැත්තට x ගන්න පුළුවන් x 2යි රින එකේ n වෙනි බලය සමානයි n5 එතකොට මේක දැම්මොත් දෙක රින මේක තමයි උත්තරේ මේකෙන් එන උත්තරත් අර උත්තරේ තමයි එන්නේ ඉතින් මම හිතලා ඔයගොල්ලෝ හොඳට තේරුණා කියලා මොකද එක්සාම්පල් එකකුත් අරන් පෙන්නුවා හරි thank you